2026 අයවැය අලුත් බදු වෙයිද, තියෙන බදු වැඩි වෙයිද, එහෙම නැත්නම් මොන වගේ දෙයක් වෙයිද? දැන් ප්‍රෙසිඩන්ට් very clearly සඳහන් කරලා තියෙනවා අලුත් බදු එන්න විදියක් එන්නේ නැහැ. ඒ වගේම බදු වැඩිවීමක් වෙන්නේත් නැහැ කියලා. ඒ වගේම තමයි මේ දවස්වල ආදායම් බදු අවසාන වාරිකය ගෙවන ඩෙඩ්ලයින් එක ළඟයි. එතකොට අපිට පේනවා මේ බදු ගෙවන්නන් සහ බදු උපදේශකයන් උද්‍යෝගිමත්ව වැඩ කරනවා මේ බදු ගෙවීම සඳහා සහ මේ ගෙවන බදු ප්‍රමාණයන් බැලුවම අපිට තේරෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔවුන්ගේ බදු අරමුණු බදු ටාගට්ස් ටැක්ස් රෙවෙනියු ටාගට්ස් අනිවාර්යෙන් ඇචීව් කරයි. එහෙම නැත්නම් ඕවර් ඇචීව් කරයි. කියන්නේ ටාගට් එකට වඩා ඇචීව් කරයි කියලා. ඒක හොඳ දෙයක්. අනිවාර්යෙන් ඒක හොඳ දෙයක්. හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. දැන් මේ රෙවෙනියු ගවර්න්මන්ට් එකට මේ ගලන්නේ තනි පුද්ගලයන්ගෙන් ව්‍යාපාර වලින් තමයි මේ බදු එකතු වෙන්නේ. එතකොට ඒ ව්‍යාපාරිකයන්ට බදු වැඩි වෙන්න එහෙම නැත්නම් තනි පුද්ගලයන්ට බදු වැඩි වෙන්න ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඒතකොට අපි පහුගිය කාලෙම දැක්කා මේ ලංකාවෙන් යම් ව්‍යාපාර විතැන්වීම් සිද්ධ වෙන උදාහරණයක් විදිහට අපනයන සේවා වලට බදු 15%ක් පනවද්දී අපනයන සේවාවන් ක්‍රමක්‍රමයෙන් ලංකාවෙන් එළියට යන තත්ත්වයක් නිරීක්ෂණය වුණා. ඉතින් ඔය කොහොම වෙතත් මේ ගවර්න්මන්ට් එක පවර් එකට එද්දී ඒගොල්ලෝගේ ප්‍රොමිස් එකක් තමයි මේ ටැක්ස් අනිවාර්යෙන් අඩු කරනවා. හැබැයි එකවර නෙමෙයි ක්‍රමක්‍රමයෙන් අඩු කරනවා කියලා කිව්වේ. එතකොට මේ ඒක අනිවාර්යෙන් එක අවුරුද්දකින් කරන්න බෑ. ඒක පැහැදිලි. හැබැයි දැන් මේ අධික බදු ප්‍රමාණයක් එක්ක කෙනෙක් ව්‍යාපාරයක් කරගෙන යනකොට ඔහුට ලංකාවෙන් මේක විතැන් නොකරන්න සාධක තියෙනවා. يعني ලංකාවේ මේ බදු ආදායම කොච්චර සස්ටේනබල්ද මේ බිස්නසස් ගැලවිලා ගියොත් මේ මිනිස්සු ගැලවිලා ගියොත් ලංකාවට බදු ආදායම එන්නේ නැහැ. ඒක නිසා දැනට මේ තියෙන බිස්නස් ටික ප්‍රොටෙක්ට් කරගන්න නැත්නම් සස්ටේනබල් රෙවෙනියු එකක් ගවර්න්මන්ට් එකට ජෙනරේට් කරන්න ගවර්න්මන්ට් එක කරන්න ඕන මේ බදු ආදායම වගේම ඒ නම්බර්ස් වගේම නම්බර්ස් වලට එහා ගියපු තව කරුණු කීපයක් කරුණු ගොඩක් තියෙනවා සලකා බලන්න. අපි මේකෙදි කරුණු 5ක් කියන්න කියලා හිතුවා. හේතුව තමයි ගොඩක් වෙලාවට අපි මේ ලියලා දෙන කරුණු ගොඩක් වෙලාවට පැහැදිලි කරන කරුණු සමහර ඔතොරිටිස් වලට සමහර ඩිසිෂන් ගන්න තැන් වලට පොඩ්ඩක් තේරෙනවා අඩුයි කියන එක පොඩි පැහැදිලිකමක් තියෙනවා. හරි. අපි පළවෙනි යෝජනාව තමයි සැලසුමක් දෙන්න. හරි. මොකක්ද ඔයගොල්ලෝ වාගේ මේ රාජ්‍යයේ සැලසුම මොකක්ද? ඊළඟ අවුරුදු වලදී කොහොමද බදු ආදායම වැඩි වෙන්නේ? කොහොමද ඊට සාපේක්ෂව ඔයාගේ සැලැස්ම රාජ්‍ය සැලැස්ම කුමක්ද? බදු අනුප්‍රමාණ අඩු කරන්න. මේ අනුප්‍රමාණ අඩු කරනවා කියන එක ආර්ථික වර්ධනයත් බලපානවා වගේම අනිත් පැත්තෙන් බලපානවා මේ බදු දැලෙන් එළියේ ඉන්න ප්‍රමාණය බදු දැලෙන් එළියේ ඉන්න බදු ගෙවන්නන් කොපමණ ප්‍රමාණයක් බදු දැලට ගේනවද කියන එක. එතකොට ඒ සම්බන්ධව මොනවද වැඩපිළිවෙල අපේ දෙවනි යෝජනාව. එතකොට පළවෙනි එක කොහොමද ටැක්ස් රේට්ස් අඩු කරන්න කියන එක. දෙවනි එක කොහොමද මේ බදු දැලෙන් එළියේ ඉන්න පිරිස බදු දැල ඇතුළට ගේන්නේ කියන එක. මේ දෙක එකට සම්බන්ධයි. ඒතර ඔය දෙක ගැන ගොඩක් ලොකු ફોකස් එකක් කරගන්න ඕන. මොකද බදු දැලට ගේනවා කියලා ගවර්න්මන්ට් එක කියන මේ අර ඔක්කොම ඉන්ටර්කනෙක්ට් කරලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනිත් පෞද්ගලික ආයතන බැංකු ROC වගේ කනෙක්ට් කරලා ඒක හොඳ ඩ්‍රීම් එකක්. ඒක හොඳ විෂන් එකක්. හැබැයි ඒකට කාලයක් යනවා. නමුත් අපිට දැනට තියෙනව නේද? ඩේටා ප්‍රමාණයක් තියෙනවා. දැනට වැඩ කරන මිනිස්සු ඉන්නවා. දැනට සිස්ටම්ස් තියෙනවා. අපි AI තියෙනවා. ඒතර කෙටි කාලීන මොකක්ද මේ බදු දැලට මිනිස්සු ගන්න තියෙන වැඩපිළිවෙල? මොකද නැත්නම් මේ දැනට බදු ගෙවන්නන් තමන්ගේ බද්දට අමතරව මේ ගෙවන්නේ බදු නොගෙවන්නාගේ බද්දත් සමග තමයි මේ ගෙවන්නේ. ඒක නිසා පැහැදිලිවම කියන්නේ ඉක්මන් වැඩපිළිවෙලක් තිබෙන්න ඕන. මේ බදු දැලෙන් එළිය ඉන්න පිරිස ඇතුළට ගේන්න. ඒක දෙවෙනි ප්‍රොපෝසල් එක. තුන්වෙනි කාරණාව තමයි මේ දේශීය ආදායම් සේවාව. දේශීය ආදායම් සේවාව කියන්නේ ඉතාම වැදගත්
ඊටාම රජයට ආර්ථිකයට රාජ්‍යයට වැදගත් සේවාව. ඒතකොට ඒ සේවාවේ කොච්චර වැදගත් වුණත් ඒ සේවාව සපයන්න එන්න ඕන. ඒ සේවාවට සැපයීමට සුදුසු පුද්ගලෙක්. දැන් උදාහරණයක් විදිහට ආයතනයක CFO Chief Financial Officer කෙනෙක් විදිහට අපොයින්ට් කරොත් ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් එයාට කරන්න බෑ. ඒ වගේම තමයි ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකට අපොයින්ට් කරොත් වෘත්තීය ගණකාධිකාරීවරයෙක් එයාට ඒක කරන්නත් බෑ. ඒක නිසා මේ විෂය නිපුණතාවය තියෙන්න ඕන එක. ඒතකොට රෙක්රූට්මන්ට් පොලිසි එකේ ગેප් එකක් තියෙනවා. ඒව හදන්න ඕන. ඒතකොට ඒව ලොකු කල් යන දේවල් නෙමෙයි. ඊට පස්සේ තමයි මේ ටෙක්නිකල් ස්කිල්ස්. මේක නිකන් අර සාම්ප්‍රදායිකව අපි කිව්වොත් අර රජයේ කන්තෝරුවක වැඩ කරන දෙයක් නෙමෙයි. මේ ෆෝම් පුරවන වැඩක් නෙමෙයි. මේක ටෙක්නිකල් වැඩක්. දැන් ව්‍යාපාරවල ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ගත්තම ඒවා highly complex. ඒවා accounting standards තියෙනවා, valuations involve වෙනවා, treatments තියෙනවා. ඒවා හරියට දැනගන්න. මේ skills upgrade වෙන්න ඕන. දැන් අර සාම්ප්‍රදායික මොකක් හරි එනවා, බැංකු ස්ටේට්මන්ට් එක බලනවා. එහෙම කරන්න පුළුවන් කාලෙක නෙමෙයි දැන් අපි ඉන්නේ. ඒ නිසා මේ skills, recruitment and skills කියන එක තුන්වෙනි ප්‍රොපෝසල් එක කොහොමද වැඩි දියුණු කරන්න කියන එක කාරණාව. හතරවෙනි කාරණාව තමයි අපි ටෙක්නොලොජි ගැන පැත්තකින් තියමු. ඒක අපි ප්‍රොපෝසල් එකක් විදිහට දෙන්නේ නැහැ. මොකද ඒක already under discussion. ඒක progress වෙන නිසා. ඊළඟ කාරණාව තමයි tax ombudsman. මොකද බදු ගෙවන්නාගේ මේ grievances කියන්නේ යම් පුද්ගලයෙක් ඉන්න ඕන. දුක් ගන්නාරාල කෙනෙක් ඉන්න ඕන. ඔම්බුඩ්ස්මන්. ඇයි? මොකද විශේෂයෙන්ම රජයේ මේ වගේ විශාල කියන්නේ බදු ආදායම් සම්බන්ධ ටාගට්ස් තියෙනකොට ගොඩක් ඔෆිසර්ස්ලාගේ අතින් ඇසස්මන්ට්ස් යනවා. ඒක අපිට කියන්න පුළුවන් ආබිටරි ඇසස්මන්ට් යනවා කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක යම් දුක් ගැනවිල්ලක් තියෙනවා නම් ඒ දුක් ගැනවිල්ල කියන්න එහෙම කෙනෙක් ඉන්න ඕන. ඒක රිසොලූෂන් එකක් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඔව් ඇපලේට් ප්‍රොසීඩියර් එක තියෙනවා. නමුත් ඇපලේට් ප්‍රොසීඩියර් එකත් අපි දන්නවා ඒක කොච්චර කාලයක් යනවද, ඒකට කොච්චර පිරිවැයක් යනවද කියන නිසා සාමාන්‍ය බදු ගෙවන්නෙක්ට ඒ හරහා යනවට වඩා පහසු මාර්ගයක් තියෙනවා නම් ඒක මේක බොහොම ෆ්ලෙක්සිබල් වේවි. බදු ගෙවන්නා කැමති වේවි මේ සිස්ටම් එකට අනුගත වෙන්න. ඒතර ටැක්ස් ඔම්බුඩ්ස්මන් කියන කෙනෙක් අනිවාර්යෙන් සිස්ටම් එකේ ඉන්න එක සිස්ටම් එකට වැදගත්. ඒ සිස්ටම් එක එතකොට හෙල්දි වෙන්න. ඒ හතරවෙනි එක. අපි පස්වෙනි කාරණාව විදිහට කියන්නේ ටැක්ස් පේයර් රෙකග්නයිස් කරන්න වැඩපිළිවෙලක් දියත් කරන්න. මොකද මිනිස්සු හැමතිස්සෙම මුදල් නෙමෙයි. අපි මිනිස්සුනේ. අපිට මොලයක් කොන්ෂස්නස් එකක් තියෙනවා. ඒක නිසා අපි හැමතිස්සෙම වැඩ කරන්නේ අපිට මේ මුදල් මතම නෙමෙයි. එනිසා අන්නේ ඒ කියන පුද්ගලයාට අපි මේ මිනිස්සයා කියන කෙනාව ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් දක්ෂ ක්‍රමවේද ගන්න වෙනවා. උදාහරණ විදිහට අපිට පුළුවන් recognitions, award ceremonies නැත්නම් බැංකර්ස්ලත් එකට වැඩ කරලා lower rate of interest offer කරන ඒ වගේ නොයෙකුත් දේවල් වෙන්න පුළුවන්. මොනවා හරි මේ ක්‍රමවේදයක් තියෙනවා tax payer recognitions එක. ඒක ෆයිනෑන්ෂල් වෙන්න ඕනම කරුණක් නෑ. ඒකට ඔය කරුණු ටිකට අමතරව තව ඔය ඔක්කොම එකතු කළාම එක කරුණක් කිව්වොත් මේ තීරණ ගන්න තැන්වල අය පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ඕන. බදු ගෙවන්නාගේ ඉල්ලීම්, බදු ගෙවන ආයතනවල ඉල්ලීම්. මොකද ඔවුනුත් තීරණ ගන්න තැන්වල ඉන්න ගොඩක් අයත් නවකයින්. ඒක නිසා මේ වෘත්තීන් වල මේ ආයතනවල ඉන්න මේ පරිණත මිනිසුන්ගෙන් එන අදහස්, පරිණත එක්ස්පර්ට්ස්ගෙන් එන අදහස් සලකා බලන්න ඕනේ. ඇයි මේවා ගේන්නේ කියලා. අර නම්බර්ස් ටාගට් කරලම හිටියොත් පොඩක් පැටලෙන්න පුළුවන්. ඒ නිසා නම්බර්ස් විතරක් නෙමෙයි ටාගට් කරන්න ඕනේ කොහොමද ලොන් ටර්ම් ස්ට්‍රැටජයිස් කරන්න කියලා. අර ෂෝට් ටර්ම් නම්බර්ස් ફોකස් කරගෙන ඉන්නකොට වෙන්නේ ගොඩක් වෙලාවට ලොන් ටර්ම් ස්ට්‍රැටජිස් මිස් වෙනතර 2028 වෙනකන් ඉන්නකොට 2028 වෙනකොට ලංකාවේ මේන් ටැක්ස් පේයර්ස් නැති වෙන්න පුළුවන්. ඒ නිසා කෙයාෆුලි ස්ට්‍රැටජයිස් කරන්න ඕනේ. necessary stakeholders අත් එක්ක ඩිස්කස් කරලා මොනවාද ගන්න පියවරයන් කියලා ඉදිරියට. ඒතර හැමෝම ඉන්වෝල්ව් වෙලා ඉන්න. ඒතර හැමෝම මේ process එකේ ඉන්වෝල්ව් වෙලා ඉස්සරහට යනවා. නැත්තම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්වත් වෙන කොහෙන් හරි ඉන්ෆර්මේෂන් අරගෙන විතර ඩිසිෂන් ගත්තම ඒක ස්ටේක් හෝල්ඩර් ඉන්වෝල්ව්මන්ට් එක කියලා. ස්ටේක් හෝල්ඩර් කෙනෙක් ඉන්නවා ඉන්ලන්ඩ් රෙවෙනියු or other departments but main key stakeholder taxpayer. ඒතර taxpayer කියන්නේ
එක පුද්ගල එතනත් ඉන්නවා විවිධ කුඩා ප්‍රමාණ මධ්‍ය ප්‍රමාණ විශාල ප්‍රමාණ. ඒතර ඒක නිසා අර මේ ඒක වයිඩ ස්ටේක් හෝල්ඩ කොටසක් එක්ක මේක කරගෙන යන්න ඕනේ. එහෙම කියනවා ගියොත් අපිට පේනවා බොහොම ගැටලු සහගත තත්ත්වයක් වෙන නිසා අපේ ප්‍රොපෝසල්ස් 5ක් තියෙනවා. පළවෙනි එක තමයි pathway to reduce taxes. What's going to be your pathway? මොනවද කරන්න ඉන්න plan එක. දෙවෙනි එක තමයි මොනවාද plan එක tax net එකෙන් එළියේ ඉන්න අයව immediately ගේන්න. මොකද overall ඔක්කොම systems හදලා එනකොට සමහර ලාවට අස්සයා ගිහිල්ලා ඉවර වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි recruitments and skill improvements. So recruitment policy එකයි improvements කරන්නේ කොහොමද කියන එකයි. Technical skills. ඊට පස්සේ tax ombudsman very clearly important aspect එක. Finally taxpayer recognition. දැන් මේ taxpayer recognition කියන එක හැම තැනම තියෙන දෙයක්. ඕන දෙයක දැන් taxpayer විතර නෙමෙයි ඕන දෙයක recognition එක වැදගත් කියන කරුණ අපි පැහැදිලි කරේ. මේ කරුණු පහ අවධානයට යොමු කරනවා නම් ඉතාම වැදගත් කියලා අපි හිතනවා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක කරේ. ස්තුතියි.